අපි කරන හැම දෙයකටම මුල් වෙන්නේ අපේ මනස. ඔයාගේ දෛවය ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ මනස ඒ විදිහට ප්‍රතිනිර්මාණය කරගන්න එක. 1937 දී නැපෝලියන් හිල් විසින් ප්‍රකාශයට පත් කරපු Think and Grow Rich පොතෙන් අපිට කියලා දෙනවා දියුණු වෙන්න එහෙමත් නැත්නම් ධනවත් වෙන්න අපේ මනස හදාගන්නේ කොහොමද කියලා. ඒ පොතේ ප්‍රධාන පියවර 13කට මේ මනස හදාගන්න විදිය විස්තර කරලා තියෙනවා. අපිට මෙතෙන්දී ඒ 13ම ගැන කතා කරන්න වෙලාව නැති වුණා. අද මම ඔයාලට ඒ පොතේ දෙන හැම කරුණකම සංක්ෂිප්තය අරගෙන ආවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. Power of Thoughts. ඒ කියන්නේ සිතුවිලි වල බලය. සිංහල කියමනක් තියෙනවා තමන්ට ලැබෙන්නේ තමන් වැපිරපු දේ කියලා. අන්න ඒ වගේම තමයි ඔයාගේ මනසට ඇතුළත් කරන දේවල් තමයි ඔයාගේ දෛව විදියට ඔයාලට ආපහු ලැබෙන්නේ. ඔයාට ඕනේ දියුණු වෙන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඔයාගේ මනස ඒ විදිහට ප්‍රෝග්‍රෑම් කරන්න. ඔයාගේ මනසට ධනාත්මක සිතුවිලි ලබා දීලා ඔයාට ලැබෙන රිසල්ට් එකක් පොසිටිව් කරගන්න ඔයාට පුළුවන්. The combination of desire, faith and action equals to success. desire නැත්නම් කැමැත්ත. දියුණු වෙන්න හැමෝම කැමති. ඒ වුණාට දියුණු වෙන්නේ ටික දෙනා. ඒකට හේතුව තමයි සමාජයේ බහුතරයකට තියෙන්නේ දියුණු වෙන්න කැමැත්ත විතරයි. රැකියාවල යෙදෙන සමහර අය ඉන්නවා එයාලට ඕනේ සර්වයිව් වෙන්න. හරි නැති වෙලාවට දියුණු වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ වුණාට සැලරි එක හම්බුනාට පස්සේ ඒක අමතක වෙනවා. අනිත් කාරණාව තමයි ෆේත් එක. නැත්නම් විශ්වාසය. මොන දවසක අනිවාර්යයෙන්ම දියුණු වෙනවා කියන විශ්වාසය දියුණු වෙන්න අවශ්‍ය මනුස්සයෙක් තුළ අනිවාර්යයෙන්ම ඇති කරගන්න ඕනේ. දියුණු වෙන්න අවශ්‍ය පුද්ගලයා තමන් ගැනම ඒ විශ්වාසය තියාගන්න ඕනේ. නැපෝලියන් හිල් එක සඳහන් කරනවා whatever the mind can conceive and believe it can achieve. ඔය කාරණා දෙකම ක්‍රියාවට නැංවීම තුළින් මිනිස්සෙක්ට දියුණු වෙන්න පුළුවන් කියලා නැපෝලියන් හිල් විසින් එම පොතේ සඳහන් කරලා තියෙනවා. ආ දන්නවද මිනිස්සු ගොඩක් දෙනෙක් අසමත් වෙන්නේ එයාලට ඒ දේ කරන්න බැරි නිසා නෙමෙයි. එකපාරක් වැරදුණු ගමන් ඒ දේ අතහැරලා දාන නිසා. Mastermind Group. ඔයාලා අහලා තියෙන කතාවක් Circle Matters කියලා. ඔයා කියන පුද්ගලයා හැදෙන්නේ ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ එකතුවේ average එකක් විදිහට. ඔබට මිනිස්සෙක් ගැන එකවරම අදහසක් ගන්න බැයි නම් ඔවුන්ගේ වටේ සිටින පිරිස දෙස බලන්න. ඔබ දියුණු වූ පුද්ගලයන් සිව් දෙනෙක් ඇසුරු කරොත් ඔබ පස්වෙනියා වේවි. Overcome the fear. පරාද වෙනවා කියලා කියන්නේ අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ඔයාට ලැබෙන chance එකක්. ඔබ යමක් කරන්න ගිහින් 10 පාරක් අසමත් වුණොත් ඔබේ කාර්ය කිරීමට නොහැකි විදි 10ක් ගැන ඉගෙන ගන්නවා. ඔබ සිටින්නේ සාර්ථකත්වයට පත්වීමට අසමත් වීම 30ක් පිටුපසින් නම් කෙතරම් වේගෙන් ඔබ අසමත් වෙනවාද? ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන හැම කරුණක්ම නෝට් එකක් විදිහට අපේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එකේ ඉගෙන ගත්ත හොඳම පොයින්ට් එක කමෙන්ට් එකක් විදිහට පෝස්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.